පන්සලේ දැවි බස් පින්කම් කාලේට ඉතින් මේ සල්පිල් තියෙනවා නාට්‍ය පෙන්නනවා ඒක ඒකවා තියෙනවානේ. ඉතින් මේ ලොකු පින්කමක් තිබිලා. ඉතින් ගමේ මිනිස්සුන්ට උනලු කිසිම අහල පහල කිසි ගමක නැති විදිහේ සුපිරි වැඩක් කරන්න අමුතු වැඩක් කරා. අහල ගම් හතටම නිකන් වාව් වෙන විදිහේ වැඩක් දෙන්න ඕනේ. හරි ලොකුයි. ඊට පන්සල දෙන්නේ කන්දක් උඩුද. පස්සේ කට්ටිය තීරණය කරලා ඉතින් දායක සභාව හරි ඉතින් ඉන්න පඬියෝ ඉන්නවා ඉතින් කවුරු විට්ටලා පන්සලේ තියෙන පොල් ගහ කන්ද උඩම තියෙන පොල් ගහ සම්පූර්ණයෙන්ම මේ තට්ටේ ගෑවු පොල් ගහ. ඒ කියන්නේ අතු කපලා ගෙතිලා ඔක්කොම මෙහෙම තියනලු හඳුන් කූර වගේ පොල් ගහ. ඊට ගමේම තියෙන රෙදි එකතු කරලා ප්‍රජාවලේ තියෙන අරවා මේවා එකතු කරලා හැදුවලු තියෙන ලොකුම පන්දම හදුවා. උඩමක් ගත්ත ලොකු වටේ තියෙන පත්ත පන්දමක් ඇදලු අර කෙරෙදි ඔතලා ඔතලා තව රෙද්දකින් ඔතලා දැන් පොල් තෙල් පොංගෝ පන්දමක් ඇදුවා. දැන් කොහමද ඉතින් ඔකට අර බොරුක් කියක් දාලා පන්දමක් මේ කියන්නේ ගින්දර තියන්න ක්‍රමයකට හදලා ගින්දර තියලා තින්දර මේක ලොකු ආශ්චර්යයක් නේ ඒ කාලේ ඇති. ගමේම අහල ගම් වල මිනිස්සුත් ඇවිල්ලා ගමේ මිනිස්සුත් ඇවිල්ලා දැන් ලොකු උත්සවයක පින්කම යනවාලු මල්වට්ටි වෙන්දේසිය ඔක්කොම යනවලු. එක වෙලාවක් යද්දී ගමේ දැන් මිනිස්සුන්ට අතර පන්දමයි පත් වෙනවලු අර අනිත් වැඩවල නෙමෙයි. පන්දමේ උතපු රෙදි දැන් හුලඟට අර ඇවිදන රෙදි ලෙහිලා යලිලා යනවා. ආයෙත් දැන් ගිනියෙන් ඉන්දර පායලා ගිහිල්ලා ඒක අර කොල්ලතු ගෙවල්ලු. කෙලින්ම ගමම ගිනි අරන් මේ රාදුකාරයි ගාන්තරයි මිස අර කැහෙන්නේ ගම් වල ගොඩක් ගෙවල් වල මිනිස්සු දැන් පන්සලේ ඉඳලා තියෙන්නේ ඔක්කොම ඉන්නේ. ඔයාලා ඉතින් ඒ නිසා ඒ ගමේ පන්දම හරි ෆේමස්.